හායි යාළුවනේ තෙයෝයි මායි අදත් එළියට තමයි යන්න හදන්නේ. අද නම් මේ පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. මේ ලංකාවේ කඩ තියෙනවනේ කියන්නේ ලංකාවේ කට්ටිය මේ අපේ ලංකාවේ ප්‍රොඩක්ට්ස් මෙහි විකුණනවා. ඉතින් ඒ වගේ කඩේකටයි තව අර කලින් අපි vlog එකකදී ගියේ මෙහි තියෙන මස් ගන්න කඩේකට මොරොක්කෝ කඩේකට අන්නේ කඩේටයි පාක් එක පැත්තෙන් යන්න තමයි හදන්නේ. ඉතින් මේ අපි මේ අද පයින් තමයි යන්නේ තේව බබාත් එක්ක. අද යාගේ මේ ස්ටෝල් එකේ යන්නේ නැහැ. මම ඉතින් චුට්ටක් මේ ටික වඩාගෙන ආවා යාව. එයා ඉස්සරහට පාක් එකේ ටික පයින් ඇවිදගෙන යන නිසා මේ පාර ටිකක් භයානකයිනේ. ඒ නිසා ඊපස්සේ පාක් එක පැත්තට ගෙනල්ලා යාව මම මේ බිමින් තිබ්බා. ඔන්න ඔහම තමයි යා. ටික වෙලාවක් යනකොට මේ අපේ තේව පැටියා බිම වාඩි වෙනවා. වාඩි වෙලා කියනවා එක්කන් යන්නේ කියලා. මම බායි කිව්වහම ඔන්න දුවගෙන එනවා. අඬනවා. අනේ නිකන් අම්මේ මාව දාලා යන්න එපා වගේ අඬනවා. ඊට පස්සේ හොර ගෙඩියා වගේ දුවගෙන එනවා. බයයි උඹ දුවනකොටත් වැටුනොත් එහෙම කියලා. දැන් නම් මේ පාක් එක සුද්ධ කරලා. මේ නැත්තම් අර දවස් ටිකේ ඔක්කොම කොළ වැටිලා කැලෑ වගේනේ තිබුණේ මේ පාර. අද මේ හරිම ක්ලීන්. හොඳට සුද්ධ කරලා තියෙනවා. ඉතින් අපි දෙන්න මේ පාර දිගේ ඇවිදගෙන යනවා. මේ ඒ යන අතරමඟ අපිට හම්බුණා මේ මෙන්න මේ පරවි ටික. අපේ තේයෝගේ ඩක්ලා ටික. ඉතින් එයාලත් කෑම අරගෙනම තමයි ආවේ. ඒ යන අතරමඟ මේ කෑම දාගෙන මේ යන්න පුළුවන් කියලා. කොහොමද ඉතින් පාක් එක පැත්තෙන් යනකොට මේක ඉතින් එයාගේ සුපුරුදු රාජකාරියනේ. ඕන ඉතින් අදත් මේ හාල් අරන් ආවා. හාල් දානවා. ඒ අතරතුර මේ හම්බුණා මේ ඔය ඉතින් පාක් එකට එන පොඩි ළමයි හැමදාම ඉන්නවනේ. මම ඇත්තට මෙයාව පාක් එක්කන් එන්නේ කොයි හරි ගමනක් යනකොට මේ පැත්තෙන් එන්නත් එකම හේතුව අපේ මේ තේව බබා ගෙදරටම කොටු වෙලානේ ඉන්නේ. එයාට ඉතින් පොඩි වෙනසක් අවශ්‍යයිනේ. පොඩි අය ඉතින් එහෙම කොටු වෙලාම ඉන්න හොඳ නැහැ. මොකද අපේ ලංකාවේ වගේ එහෙම වාතාවරණයක් මෙහි සෙල්ලම් කරන්න අපිට නැහැ පොඩි අයට දෙන්න. ඉතින් මේ වගේ පාක් එක්කන් ආවොත් තමයි ඒගොල්ලෝ සතුටු වෙන්නේ. පොඩ්ඩක් නිදහසේ අත දිගහැරලා දුවන්නේ හරි. ඒ නිසා මේ අපි ගැන විතරක් නෙමෙයි අපේ පොඩි පැටව ගැනත් හිතන්න ඕනේ හින්දාම තමයි එයා වෙතින් ගොඩක් වෙලාවට එළියට එක්කන් එන්නේ. ඉතින් ওই විදිහට එයා කැම දානවා ඊට පස්සේ පොඩියත් එක්ක සෙල්ලම් කරනවා. ඊට අමතරව ඉතින් ওই ගඟ දිහා බලන් ඉන්නවා. ඒව තමයි ඉතින් එයාගේ ප්‍රියජනක දේවල්. ඉතින් ඔය යන අතරමඟ මේ ඔය පාක් එකේ එහා පැත්තට අපි යනවා මේ ටික කරලි ඉවර වෙලා කඩේට යන්න කලින් ඒ පැත්තේ තියෙනවර මම ඔයාලට කිව්වේ මේ කහපාට මල් වර්ගයක් තියෙනවා මම නම් නම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉතින් මේ මම හොයලා බැලුවා ඒ මොනවද කියලා. ඒ කහ මල් වලට කියන්නේ මේ කැනෝලා කියලා. අපි අර සාමාන්‍යයෙන් අහලා තියෙනවනේ මේ කැනෝලා තෙල් තියෙනවා කියලා. ඒ කැනෝලා තෙල් හදන මල් වලට අදාළ ඒ ශාකය තමයි මේ මල් වලින් පිරලා තියෙන්නේ මේ දවස්වල. ඉතින් ඇත්තටම මේ ඒ මල් තියෙන තැනක් අපිට හම්බුණා මේ පාක් එකකින් එහා පැත්තට යනකොට. ඉතින් ගඟ දිහා බලලා ඔක්කොම කරලා මේ සතුටු වෙලා අපි දෙන්න ඉතින් ඇවිදගෙන මේ ඒ පැත්තට ගියා. මේ පාක් එක මේ කොහොමද කියලා බලන්න. ඇත්තට මේක පාක් එකක් නෙමෙයි. ඒක මේ වගාවක්. සමහර කට්ටිය මේ වගාවක් විදිහට තමයි ඒක කරන්නේ. ආර්ථික මේ ප්‍රතිලාභ සඳහා තමයි ඒක කරන්නේ. ඔන්න ඉතින් ඒ යන අතරමඟ මේ අපේ තේව පැටියට හම්බුණා මේ එයාගේ සංගීත මෙවලම අර සයිලෆෝන් එක. මේ සයිලෆෝන් එකත් ඉතින් අද උසත් නැහැ. උස නැතුවත් ඉතින් අද නම් ඔන්න මේ පොඩ්ඩක් ගහගන්න පුළුවන් වුණා එයාට සද්ද දෙන විදිහට. බොහොම උත්සාහයක් දරලා ඒක ප්ලේ කරගත්තා. ඉතින් දැන් අපි දෙන්න ඇවිදගෙන යනවා අර මේ කැනෝලා මල් වත්ත බලන්න. ඇත්තටම මේක මේ මල් වත්තක් නෙමෙයි. මේක මේ ආර්ථික ප්‍රතිලාභ සඳහා වගාවක් බවට පත් කරපු එකක් තමයි. මේ ඉතින් මේ කාලේට ඔක්කොම කට්ටිය ගිහිල්ලා හරිම ලස්සනයිනේ ෆොටෝස් ගන්නවා. ඉතින් මේවට තියෙන්නේ ඇත්තටම මේ තද කහ පාට වර්ණයක්. බ්‍රයිට් yellow එකක් තමයි තියෙන්නේ. දුරින් බලනකොට සම්පූර්ණයෙන්ම මාරම ලස්සනයි. කහ පැනල් එකක් වගේ තමයි පේන්නේ. මේවා සාමාන්‍යයෙන් ඔය ලොම්බාර්ඩි, එමිලියා රොමානියා වගේ පැතිවල තමයිලු මේ වැඩිපුර වගා වෙන්නේ. ඉතින් අපි අදාළ වෙන්නේ එමිලියා රොමානියා වල මොදනානේ. ඉතින් අපි ඉන්න පැත්තට මේවා සුලභව තියෙනවා. ඉතින් මල් වැඩියෙන් වගා කරනවා අපේ පැතිවල. ඉතින් මේවා ගොවි කෘෂි කර්ම භෝගයක් විදිහට තමයි ඉතින් තියෙන්නේ. උනාට ඉතින් අලංකාරයට කියලා තමයි අපි නම් හිතන්නේ. අපි හිතන් හිටියේ ඉස්සර මේක මේ නිකන් වවන
ලස්සනට හැදෙන එකක් කියලා. නෑ ඇත්තට මේකේ මේ ආර්ථික වටිනාකමක් තියෙනවා. ඒකනේ මේගොල්ලෝ මෙහෙම වගා කරන්නේ. සාමාන්‍යයෙන් අප්‍රේල් මයි වගේ කාලේ තමයි මේ මල් පිපෙන්නේ. ඉතින් මේ කාලයට යනකොට ඉතින් මේ ගොඩ ලස්සනයි. මුළු ඔක්කොම yellow carpet එකක් වගේ තමයි පේන්නේ. හරිම මේ ෆොටෝ ගන්න හරිම පර්ෆෙක්ට්. මට හිතෙන විදිහට ඉතින් ෆොටෝ විතර නෙමෙයි වීඩියෝත්. ඉතින් හරිම ලස්සනට තියෙනවා. ඔයාලට පේනවා ඇති ආස හිතෙනවා. ඉතින් මේ කැනෝලා වල ප්‍රයෝජනේ ඇත්තටම ඔයාලා දන්නවනේ තෙල් තමයි. කැනෝලා ඔයිල් ආහාරයට ගන්න හොඳ තෙල් වර්ගයක්. ඒ වගේම ඉතින් සත්ව ආහාර විදිහටත් මේක ගන්න පුළුවන්. ආයේ මේ ජෛව ඉන්ධනයක් විදිහට පාවිච්චි කරනවලු. එහෙම තමයි මේ මම අහලා තියෙන්නේ. හොයලා බැලුවහම මම දැනගත්තේ. ඉතින් මේ මල් යාය පුරාම ඉතින් මීමැස්සොත් ගොඩාක් ඉන්නවා. පැණි ගන්න ඇවිල්ලා. ඉතින් ඒක මීමැස්සන්ටත් ගොඩක් වැදගත් මලක් කියලා කියන්න පුළුවන්. ඉතින් ස්ප්‍රින්ග් සීසන් එකේ නේචර් වයිබ් එක ඇත්තටම ලස්සනටම වැඩි කරනවා කියන්න පුළුවන් මේ මල් යාය. ඉතින් ඉතාලිය ට්‍රැවල් කරන අයට නම් මේක පොපියුලර් ෆොටෝ ස්පොට් එකක්. ඇත්තටම ඉතින් අපිටත් ඒ වගේ තමයි. ඒකයි මේ මායිතේ මේක හොයාගෙන ආවේ. ෆොටෝ ටිකක් අරගෙන වීඩියෝ එකක් කරගෙන යන්න හරිම ආසයි. අපේ ඉතින් හැමෝම මේ දවස්වල මේ Facebook එකේ Instagram එකේ බැලුවොත් දාන්නේ මෙන්න මේ මල්වත්තේ මැද්දට ගිහලා ෆොටෝ ගහනවා තමයි. මල්වත්තක් නෙවෙයි හැමතිස්සෙම මල්වත්තක් කියවෙන්නේ. ඒ තරමට මේක මල්වත්තක් වගේ ලස්සන නිසා ඇත්තට මේක ෆාම් එකක්. මේ ඉතින් ඔන්න අපේ තේව බබා මේ අපි දෙන්න දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද බඩු ටිකුත් තියෙනවනේ ගන්න. මේකෙම ෆොටෝ වීඩියෝ අරගෙන අපිට වෙලා යනවනේ. ගෙදර යන්නත් එපේ. ඉතින් මේ ඔය පැත්තෙන් ඇවිදගෙන එනවා. ආය යන්න ඕනේ අපි කඩේ පැත්තට. ඇවිදගෙන යන්නත් ඕන නිසා එන්න කියනවට එන්නෙත් නැහැ. ඉතින් බොහොම අමාරුවෙන් ඔන්න මේ කතා කරගෙන යනවා. ඒ අතරතුරේ එයාට හොඳ වැඩක් හම්බ වෙනවා. කවදාවත් ඉතින් එයාට එළියට ගිහිල්ලා මේ ওই විදිහටම නම් අත ගන්න බෑනේ බොරළු. ඉතින් අපේ ළමා කාලේ නම් ඒ වගේ දේවල් තිබුණා. හැබැයි මෙයාලට හරිම කලාතුරකින් තමයි ඒවා ලැබෙන්නේ. ඉතින් ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගත්තා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ආවා මේ ඔන්න අපේ මස් ටික ගන්න. මට අපේ මේ ලංකාවේ කඩේ නම් වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. මොකද මේ ඔන්න බලන්න කොයි පොඩි එක්කෙනා කරන වැඩේ මම මස් එක අරගෙන ඉවරලා බෑග් එකේ යාගේ අතට දුන්නාම එතන තියෙන කෙහෙල් ගෙඩියක් අරගෙන මල්ලට දානවා. චූටි හොර ගෙඩියෙක්. ඔය වගේ වැඩත් කරනවා එයා. ඊට පස්සේ මම මේක අයින් කරා. මොකද මේ අපිට කෙසෙල් ගෙදර තියෙන නිසා කෙසෙල් ගත්තේ නැහැ. එයාගේ තියෙන දුන්නත්කමට කරන වැඩක් නේ. ඉතින් මෙතන විවිධ වර්ගයේ මස් තියෙනවා. බැටළු මස් තියෙනවා, හරක් මස් තියෙනවා, කුකුල් මස් තියෙනවා. ඊට පස්සේ ඌරු මස් නෑනේ මොරොකෝ කට්ටිය මං හිතන්නේ ඌරු මස් පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ මුස්ලිම් නිසා. ඉතින් මේ පළතුරු තියෙනවා, එළවලු තියෙනවා. සාමාන්‍ය සුපර් මාකට් එකට වඩා නම් මේකේ මේ පළතුරු එළවලු ටිකක් ලාභයි. මේ දැන් සුපර් මාකට් වලත් ගොඩාක් ගණන් ගිහිලා තියෙන්නේ. මේ ඔතන ඔය යහපැද තමයි අර පල්ලියයි කොමෝනේ තියෙන්නේ. ඔය ඉස්සරහට දුවගෙන යන පොඩි කට්ටියක් බෝල ගහනවා. ඒ බෝලේ පස්සේ තමයි දුවගෙන ගියේ. බොහොම අමාරුවෙන් ඊට පස්සේ මෙහාට ගත්තා. ඉතින් අරගෙන ඊට පස්සේ මෙතන චුට්ටක් සෙල්ලම් කරන්න යාට ඉඩ දීලා ඔය රවුම පොඩ්ඩක් කැරගෙනකන් ඉඳලා ආයෙ අපි දෙන්න ඉතින් නිවස කරා එන්න පිටත් වුණා. ආයෙ ගෙදර එනකොට ඉතින් මේ පාක් එක පැත්තෙන් ඉක්මනට ආවා මේ රෑබෝ වෙන හින්දා අපි දෙන්නනේ ආවේ. පප්පා ගෙදරනේ. ඉතින් එයාට කෑම දෙන්නත් එපේ රෑ වෙන නිසා. මෙයාටත් ඉතින් මේ පයින් එක්කගෙන අයනවට වඩා මට යා වඩාගෙන එන්න මහන්සියිනේ. ඔන්න ඉතින් අපේ ගෙදර මේ ඇතුල් වෙන දොරටුව ඒ ෆ්ලැට් එකට මේකත් අරගෙන යනවා. එතකොට අපේ මේ අසල්වැසියෙක් ඉතින් අපිට උදව් කරනවා. අපේ මේ මේන් ඩෝ එක එතන ඇතුල් වෙන ෆ්ලැට් එකට ඇතුල් වෙන මේන් ඩෝ එක අරගන්න අර අපි ෆොටෝ ගහන්නේ. ඊට පස්සේ ඉතින් අපි ඒක එයාගේ උදව්වෙන් ඒකත් අරගෙන අපි ඉතින් ඇතුළට යනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්න. බයි බයි. ඔයාලා හැමෝටම